අයිබෝන් ළමයි සියලු දෙනාට අද වීඩියෝ එක කරන්නේ අපි පටන් ගන්න යන අලුත්ම පන්තියක් පිළිබඳව ඔයාලව දැනුවත් කරන්න. කාටද මේ පන්ති අපි පටන් ගන්නෙ? අතිශය පළවෙනි වතාවට. ඒ කියන්නේ මේ දක්වා උසස් පෙළ පන්ති විතරක් කරපු අපි පළවෙනි වතාවට තීරණය කරා මේ අවුරුද්දේ ඉඳලා සාමාන්‍ය පෙළ ICT පන්තියක් ඉතාමත් විධිමත් පිළිවෙලට ඔන්ලයින් අවකාශය තුල ක්‍රියාත්මක කරන්න. මේක කිසිදු භෞතික පන්තියක්, ඒ කියන්නේ කිසිදුම නගරයක භෞතිකව පැවැත්වෙන පන්තියක් නෙමේ. මේක පූර්ණ වශයෙන් ඔන්ලයින් ආකාරයට විතරක් යන පන්තියක්. මේක බොහොම විධිමත්ව ප්ලෑන් කරලා සුපිරිම වැඩපිළිවෙලක් යටතේ ආරම්භ කරන පන්තියක්. රයිට්. ඒතර මේ වීඩියෝ එක දැනට ඔයාලට තේරෙන්නේ නැති මම මේ දැන් කියන්න යන කතාව වළංගු වෙන්නේ 2026 අවුරුද්දේ 9 වසරේ ඉඳලා 10 වසරට අලුතෙන් ආපු හරිද O level වලට ICT හදාරන දරුවන්ට. යාළුවා තමයි මම මේ දැන් කියන්න යන කතාව වැදගත් වෙන්නේ. පොතේ සාමාන්‍ය පෙළ ICT වල 10 වසරේ යටතේ ඔයාට ඉගෙන ගන්න තියෙනවා මාතෘකා 9ක්. මම මේ මාක් කරලා තියෙන මාතෘකා 9 ඔයාට පේනවා නම් තොරතුරු සංවේදන තාක්ෂණය, පරිගණකය හඳුනා ගනිමු කියලා එකක්, දත්ත නිරූපණය, logic gate, මෙහෙයුම් පද්ධති, operating system, word, right, PowerPoint, ඊට පස්සේ Excel, ඊට පස්සේ database, හරි විද්‍යුත් පැතුරුම්පත් Excel, ඊට පස්සේ ඉලෙක්ට්‍රොනික සමර්පණ PowerPoint, ඊට පස්සේ දත්ත සමුදාය database කියලා ප්‍රධාන පාඩම් 9ක් ඔයාට ඉගෙන ගන්න තියෙනවා. සහ සාමාන්‍ය පෙළ ICT වලට ඒකක් ගන්න මේ 10 වසරේ තියෙන පාඩම් ටික අපි මාර වැදගත්. මේක හරියටම අපි කරගන්න ඕනේ. ඉතින් අපි තීරණය කරා පළවෙනි වතාවට මමයි කියනවා උසස් පෙළට ඉතා විධිමත් ශක්තිමත්ම වැඩපිළිවෙලක් ගොඩනගලා ඉතාමත් සාර්ථකව පන්ති පවත්වන අපි සාමාන්‍ය පෙළ දරුවන්ට ලංකාවේ තියෙන විධිමත්ම සහ ශක්තිමත්ම වැඩපිළිවෙල යටතේ පන්තියක් ආරම්භ කරන්න අපි තීරණය කරා. ඉතින් ඔයාලට මේ පන්තියට ජනවාරි මාසේ පුරාවට නොමිලේ සම්බන්ධ වෙන්න පුළුවන්. අපි ජනවාරි මාසේ සම්පූර්ණයෙන්ම මේ පන්තිය නොමිලේ සිද්ධ කරන්නේ. ජනවාරි මාසේ කිසිම වගේ අය කිරීමක් කරන්නේ නැහැ. ඒ වගේම අපි මේ වෙද්දිත් ඔයා වෙනුවෙන් හදලා තියෙනවා ලංකාවේ තියෙන සුපිරිම ICT විෂයට අදාළව සාමාන්‍ය පෙළ ICT පන්තිකට අදාළව ලංකාවේ තියෙන සුපිරිම ටියුට් සෙට් එක. මේ හැම පාඩමකටම අදාළව අපි ඔයාලට ටියුට් එකක් කියවනවා. ඒ වගේම මිඩ් එක්ස් එහෙම නැත්නම් යුනිට් මිඩ් එක්සෑම් කියලා එක පාඩමකට අදාළව ඒකකය ආවරණය කරන පේපර්ස් දෙකක් අපි ක්‍රියාත්මක කරනවා. සහ ඊට පස්සේ ඒකකයක් ඉවරනට පස්සේ ඒකකයට අදාළ වෙනම ප්‍රශ්න පත්‍රයක් අපි පවත්වනවා. ඒවා බලනවා, ඒවා ලකුණු දෙනවා. ඔන්ලයින් පන්තියක් ඇතුලේ තියෙන පුළුවන් විධිමත්ම ක්‍රමවේදයක් අපි මේ වෙද්දි වගේ පන්තිට හඳුන්වලා දීලා ඉවරයි. මොකද අපිට ඔන්ලයින් පන්ති කියන්නේ අලුත් දෙයක් නෙමෙයි. අපි මේ වෙද්දි ලංකාව පුරා ළමයි දහස් ගානකට උගන්වන ඔන්ලයින් පන්තියක් නිර්මාණය කරලා අවසන් උසස් පෙළට අදාළව. ඉතින් අපි මේ පාර අපිට කාලය තියෙන හින්දා අපි මේ පාර තීරණය කරා අපි සාමාන්‍ය පෙළ ළමයිටත් මේ අවස්ථාව එහෙම නැත්නම් මේ මට්ටමේ පන්තියකට සම්බන්ධ වෙන්න අවස්ථාව උදා කරලා දෙනවා කියලා. ඉතින් ඔයා සාමාන්‍ය පෙළට ICT හදාරන දරුවෙක් නම් ඔයා ජනවාරි මාසේ පන්තියට සම්බන්ධ වෙලා බලන්න. මම මේ පන්තිය සම්බන්ධ මූලික කතා ටික කියන්නම් ඔයාලට ඉස්සෙල්ලාම. පොතේ මේ පන්තිය තියෙන්නේ සෑම ඉරිදාවකම හැම ඉරිදාවක මම මේ කියන්නේ ලයිව් කාලසටහන. ඒ කියන්නේ ලයිව් වලට ඉන්න බැරි නම් ඔයාලට රෙකෝඩින් අපේ වෙබ්සයිට් එක කරා බලන්න පුළුවන් ඕනෙම වාර ප්‍රමාණයක් ඕනෙම වෙලාවක. හැබැයි ලයිව් පන්තියේ ඉන්න එක තමයි හොඳ. ලයිව් පන්තියේ ඉන්න කාලසටහන මම කියන්න. හැම ඉරිදාම හරි හවස 6 ඉඳලා 7:45 වෙනකන් රයිට් අපේ 10 වසරට අදාළ පන්ති යනවා. ඒ වගේම 11 වසරට අදාළ පන්ති දැන් 11 වසරේ දරුවෙක් මේක බලනවා නම් 11 වසරේ ළමයි වලට 11 වසරේ පන්තියේ විතරක් ඉන්න බෑ. වා අනිවාර්යෙන් 10 වසරටත් එන්න ඕනේ. වාට 11 වසරේ පන්තියේ සම්බන්ධ වෙන ළමයෙක්ට 10 වසරේ පන්තියට සම්බන්ධ වෙන්න කිසිදු ගාස්තුවක් ගෙවන්න අවශ්‍ය නැහැ. හරිද? එයාලට 11 වසරේ දරුවන්ට 10 වසරේ පාඩම් ටිකත් එයාලගේ පන්ති යටතේම ඒ ක්ලාස් ෆී එක යටතේම සම්පූර්ණයෙන් අය කවර් කර ගන්න පුළුවන්. එතකොට මේ වෙද්දි විෂය අවුල් වෙලා ඉන්නවා නම් 10 වසරේ මොන හරි ප්‍රශ්න තියෙන දරුවෝ ඉන්නවා නම් ඔන්න ඔයාලට මේක හොඳ chance එකක් වෙයි. එතකොට 11 වසරේ පන්තිය ලයිව් ආකාරයෙන් යන්නේ ඒත් ඉරිදම තමා අපි මේ පන්තිය 8 ඉඳලා 9:45 වෙනකන් ක්‍රියාත්මක කරනවා. එතකොට 11 වසරේ දරුවෙක් එතකොට 6 ඉඳලා 9:45 වෙනකන් මේ පන්ති දෙකටම ඉන්න ඕනේ. 10 වසරේ ළමයිට පුළුවන් 6 ඉඳලා 7:45 දක්වා තියෙන මෙන්න මේ පන්තියට සජීවීව සම්බන්ධ වෙන්න. එතකොට මම කිව්වානේ ජනවාරි මාසේ අපේ වාගෙන් කිසිම මුදලක් අය කරන්නේ නැහැ. ඔයාලට පන්තියට ඇවිල්ලා බලන්න පුළුවන්. ඒ නිසා මේ පණිවිඩය මේ වීඩියෝ එක බලන ඔයා අඳුරන නංගිලා මල්ලිලා එහෙම නැත්නම් දුවලා පුතාලා ඉන්නවා නම් 10 වසර සහ 11 වසර උසස් මේ සාමාන්‍ය පෙළට ICT හදාරන එයාලට දැනුවත් කිරීමක් කරන්න. මොකද එයාලට කරන ලොකු උදව්වක් වෙයි මේ වීඩියෝ එක එයාලා දැක්කොත් ඇත්තට එයාලට දකින්න අවස්ථාව උදා කරලා දුන්නොත්. එතකොට මේ අපි පන්තිය පටන් ගන්න ප්ලෑන් කරලා තියෙන්නේ 18 වෙනි ඉරිදා ජනවාරි 18 වෙනි ඉරිදා
අපි සාමාන්‍ය විදිහට මේ පන්තිය පටන් ගන්නවා. එතකොට පන්තියට සම්බන්ධ වෙන්න අවශ්‍ය දරුවෙක් ඉන්නවා නම් ඔයාට මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු ගන්න ඕන නම් මෙන්න මේ නම්බර් එකට 07 33 64 119 කියන මෙන්න මේ නම්බර් එකට WhatsApp message එකක් දාන්න. එතකොට ඔයාට පන්තියට සම්බන්ධ වෙන්න අවශ්‍ය තොරතුරු ටික ලබා ගන්න හැකියාව තියෙනවා. බොහොම ආදරෙන් ඉල්ලනවා ඔයා ඇවිල්ලා බලන්න. හරිද? බොහොම විශ්වාසයෙන් කියන්නේ මේක උපරිම පිළිවෙලට විධිමත්ව ලංකාව ඇතුලේ තියෙන සුපිරිම වැඩපිළිවෙලක් සමග ක්‍රියාත්මක වෙන පන්තියක්. සියලු පහසුකම් වලින් සමන්විත වෙලා පේපර්ස් ලියන්න, රෙකෝඩින්ග්ස් බලන්න, ඊට පස්සේ ප්‍රසන්ටේෂන් සියලුම දේවල් වලින් අංග සම්පූර්ණ පන්තියක්. ඔයා ඇවිල්ලා බලන්න අපේ පන්තියේ අත්දැකීම කොහොමද කියලා. එහෙනම් අපි ජනවාරි 18 වෙනි ඉරිදා හම්බ වෙමු අපේ පළවෙනි සාමාන්‍ය පෙළ ICT පන්තියේ. right? bye.